තවත් යපත් කෑමක්. මේක මාච් ෆ්ලවර්ස්ලාට තමයි මේ කෑම. කඩලා බලමු. මේ කොළ පාටට. දන්නවද කතාව? සමහර අය මාච් වලට ඉතින් කැමති නෑනේ. කොළ රහයි. බලමු මේක ඇතුලේ ඇත්තට මොකක්ද තියෙන්නේ කියලා. දවසක් එක්කෙනෙක් මගෙන් ඇහුවා මම මාච් ටිකට් එකක් දුන්නට පස්සේ මේක තනකොළ රහයිද කියලා. ඊට පස්සේ මම එයාගෙන් ඇහුවා එහෙම කියද්ද තනකොළ කාලා තියෙද කියලා. හරි අපි කඩලා බලමු. ඒ කොළේ ලස්සනයි. මේකත් මට පේන විදිහට මාජා රයිස් කේක් එක. හැබැයි ඉතින් ඉස්සෙල්ලා කාපු අර රයිස් කේක් ස්වීට් වර්ගෙට නම් මම එච්චර මාසක් නෑ නිකන් අලුව අපි ලංකාවේ හදන අලුව අමුවෙන් කනවා වගේ තමයි ඒක. හැබැයි මේක කොහොමද කියලා අපි කාලා බලමු. අමුතු සුවඳක් තියෙනවා. ඒක මැදේ පොඩි ක්‍රීම් එකක් තියෙනවා. ඒකින්ද ඒක රහයි. මාචා රහයි අර ක්‍රීම් එකේ රහයි එකට එකතු වුනහම වෙනස්ම රසයක් තමයි එන්නේ. මේක දැන් ගොඩක් රහයි කලින් එකට වඩා. බලන්නකො ඉන්න මම පෙන්නන්න බලන්න මැද තියෙන එක. මෙන්න මේ වගේ ක්‍රීම් එකක් මැද තියෙනවා. Bye.